හලෝ යාලුවනේ හැමෝටම සුබ දවසක්. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද 2026 මේ වෙනකොට යූස් කැපික් කාඩ් මාකට් එකේ මිල සම්බන්ධව ඔයා PC ගේම් ගහන කෙනෙක් නම් එහෙම නැත්නම් වීඩියෝ එඩිට් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා මේ අවුරුද්දේ අලුතෙන් ඔයාගේ බජට් එකට හරියන්න PC එකක් හදාගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා කොහොමද විෂය කාඩ්ඩත් තෝරගන්නේ විෂය කාඩ්ඩත් තෝරගත්ති බලන්න ඕන දේවල් ඔක්කොම ඉන්ඩීටේල්ස් අපි මේ විඩියෙන් කතා කරනවා ඒන වැඩි කතාවන්නේ අපි යම් වීඩියකට සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා සෙට්ටෙන්න්නලුත් වීඩියත් එක්ක යොයි කතා කරමු මොකක්ද මේ යස් කැපික් කාටයක් කියන්නේ කියලා ඇත්තරම සරලවුවත් යස් කැපික් කාටයක් කියන්නේ ලංකාවයෝ පිටරටක කවහරිගෙන පාච්චරපු පාට්ටයක් ඒහින්ද අපි මෙහ කන්නකොට ගොඩාක් වෙල බල්ල ගන්න ඕනේ මොකද අපිට අපි රැවටෙන්න්න තියෙන සම්භාවිතාය ගොඩක් වැඩි එහින්ද හොඳ දැනුමත්තියන්ට මේ කණ්ඩෝන අපි තව එකක් කියන්නේ ශ්‍රී ලංකා වගේ රටක යස් කැපික්කාට් එන ප්‍රමාණය අඩුව එවුණට ඒවට තියෙන ඩිමාන්්ඩ එක වැඩි ඒහින්දා ගොඩක් වෙලාවට කාඩ්ඩල ප්‍රයිස් ආට්ටමඇට්ට වෙනවා ගොඩක් වෙලාවට වැඩිවෙන එක තමා වෙන්නේ එහින්ද කාඩ්ඩයක් ගන්නකොට හොඳ විශ්වාසවන්තනකින් කාඩ්ඩයක් ගන්න බලාගන්න ඕන යාලා අරගෙන අපින කතාවරුම් පොඩි කාඩ්ඩ ඉතන් සාමාන්‍යද යුස්ම කට්ටක තිය ලොකුම කාඩ්ඩරනකන් කොහොමද මේ කාඩ්ඩල ගණන් කාඩද මේවා හරියන්නේ කියලා අපිද කතාර මුලින්ම අපි කතා කරමු පල්ට පොජට් කාඩ් ගැන ඒ කියන්නේ ගන්න පුළුවන් අඩුම විතන් කරලා ගන්න පුළුවන් කාඩ් එක සාමාන්‍ය වැල් පැතිතා හිතන් ය දාදා වගේනකන් මේ කාඩ් වල ප්‍රයිස් එක යනවා සාමාන්‍යයෙන් මෙවා 1GB 550 1GB 650 660 වගේ කාඩ් තමා මේ කාඩ්වලට අයිති වෙන්නේ ඇත්තටම කිවොත් මෙවා ගේවිං වලට ඒවට අරියන්නෑ පිස්සඩවලට සාමාන්‍යින් ඔය YouTube යන්න ඩිස්පලේ අවට්පුට්ටයක් ගන්න HDMIවලට අවට්පුට්ටයක් ගන්න ආය වගේවට හරියනවා මේ වගේම් වලට නම් හරියන්න ගොඩත්තුරට වාල්ට සාමාන්‍ය පොඩිගේමයක් ගහගන්න පුළුවන් එහෙමනතු ලොකුගේම මේ කාඩ්ලිින් ඇදගන්න අමාරුයි අපි තැන් මිටරේන්ස් කාඩ් කෙන කතාරමු අපි මේක කොටස් දේකට බෙතමු ඒ කියන්නේ සාමාන්‍ය රුපය 50දාට අඩුවෙන් ගන්න පුළුවන් සහ රුපය 50දාහට වැඩියෙන් ගන්න පුළුවන් කාඩ් දිට අපි කොටස් දෙකට බෙදමු මේක රුපය 50දාට අඩුවෙන් ගන්න පුළුවන් කියන දැනට ලංකාවේ වැඩිපුරම සෙල් දෙන කාඩ් තමා මේ කාඩ් ඇත්තටම මේකින් සාමාන්‍යෙන් අපිට ගේමිං වලට එඩිටිං වලට සාමාන්‍ය වැඩක් ගන්න පුළුවන් උනට ලොකු හයි සෙටිං වලට යන්න අමාරු වුණට සාමාන්‍යෙන් ගේමයක් අපිට අලුත්ගේම් වුණත් ලෝ වගේ දාලා අපිට ප්ලේ කරන්න අලුත්මගේ මේ සාමාන්‍ය මට්ටමකට අපගේම අපිට ලෝ වගේ දාලා ප්ලේ කරන්න පුළුවන් ඉස්සල්ලම අපි කාඩ්ඩයක් විදිරගත්තුත් අපි ගමු 900 2GB කාඩ් එක ඒක සාමාන්‍ය අපිට දැන් ගන්න පුළුවන් ලංකා රුපියල් 20000ක් වගේ මුදලකට අපිට 900 2GB කාඩ්ඩයක් ගන්න පුළුවන් ඉටස් ඊට හට යනවනම් ආය අපිට තියෙන 1053GB කාඩ් එක ඒක වල්ට ගන්න පුළුවන් 23දාහකට 24දාහකට වගේ මේ ප්‍රයිස් එක වෙනස්සෙන්න්න පුළුවන් මඟද විඩියක රෙකෝඩ් කරන දවසන මේ තව සතියකින් තිබොත් ඒ ප්‍රයිස් ඊට වැඩිය අඩුවෙන්න්න පුළුවන් එක වැඩිවෙන්න පුළුවන් එහින්ද හරිම ගානන මේ වෙන්න පුළුවන් එවට ඒ ලගින් යන ගානත් තමා මේක ඊට පස්ස අපිට ඊටත් වැඩුරට යන්න පුළුවන් ආයි 1066GB කාඩ් එකට ගොඩක් කොල්ලගේ දස්සල වැඩියම් බිල්ඩ යන කාඩ් ඇත්තා 1066GB කාඩ් එක ඒක සාමානය අපිට 38දාහක් 40දාක් වගේ අතර මුදලකට ගන්න පුළුවන් ඊට පස්සේ තවත් වැඩියම් සෙල්ලෙන කාඩ් ඇත්තා මේ 1660 සුප 1660 TI ඒ කාඩ් එක සාමාන්‍ය අපිට ගන්න පුළුවන් 48දාහකට 50දාහකට වයි ගානකට 1660 කාඩ් එකනු සුපිරිගේමක් අහන්න පුළුවන් යකෙක් වය කාඩ් ඇත්තම මේකත් අපි බජට්ට කර ගන්න පුළුවන් 50දාට අඩු කාටවල තියෙන මේ කාඩ්ටික ඊට පස්ස තියෙනවා ආය 50දාර වැඩි කාඩ්ටික දැන් කතා කරම අපි මිට්‍රේන්ච් එකේ රුපියල් 50දාට වැඩියෙන් ගන්න පුළුවන් කාඩ් පිළිබඳ ඒ ගැන්නේ මෙව්වා GTX තින මෙ RTX ඔයාලා දැන් ගොඩක් පාලට බජට්ටක තියෙනවන
ගොඩක් RTX කාඩ්වලට යන එක තමා මන්ද රැකමන් කරන්න මොකද GTX වල දැන් අප්ඩේට් එන්නේ 1660 විතරයි 1660 නැවැත්තුරස්සේ ආය අප්ඩේට් නෑ GTX සීරියස් ඉටස්සේ දැන් ආයිස්රාට තියෙන RTX විතරයි මෙව්වා ගේමිංවලට ඒරීවලට දෙකටම සුපියටම යලපෙනවා අපි මේ ප්‍රයිස්කත්ව සාමාන්‍යයෙන් 2060 ගන්නේ 2060 කාඩ් එක අපිට ගත්තයකි 60-65 අතර වය ගානකට ඉටස් ආයදින 2070 70 කියන්නේ හොඳ කාට්ටයක් ඒ කාට් එක අපිට ගත්තයකි රුපිය 75,000කට වගේ ඊටස්සේ ආය ඔයාලා RX පැත්තට යනවන RX 6600 XT කාඩ් තියෙනවා 71,000ට වගේ ආය තියෙනවා RX 5700 XT කාඩ් එක තියෙනවා 60,000කට වගේ මේමයි ඉතින් RX කාඩ්වලට සප්ලයි අනිත්‍යවල සප්ලයි වන මෙමනම කියන්නේ එවනට කරන්ට එක කූලින් ඒව පර්ෆෙක්් තියෙන්වන RX කාඩ්වලට මොකදේව හිටන වැඩි එන්වීඩිය කාඩ්වලට RX කාඩ් හිටන වැඩිගේ හින්දා ඒව පර්ෆෙක්් තියෙනවනම් ඔයාල්ට ආරක්ෂයක් ඕන්න ගන්න මේ කාට්ට සාමාන්‍යෙන් iPhone 11 ජෙන්ය පොස්සරක් එක්ක සෙට් කරලා ගත්තොත් ඔයාල්ට ඉසිගේමන්නතුගේම් ගවෑගේ සාමාන්‍ය FPS 40 වගේ ස්මුත් ප්ලේ කරන්න පුළුවන් සුපිරි කාට්ටයත්තා මේවා වල් බජට්ට හයන් ලක්සකට වගේ අඩුවෙන් කාඩ්ඩක් වෙනවන ග්‍රපික් කාඩ්ඩක් වනද මේ කාර්තමවලට හරියන්නේ අපි කතාරමු දැන් යුස් කැපික් කාඩ් මගට්ටිගේ හයින්ම කාට්ටියක් ගැන ඉගන්නේ ටිකක් බරපන්තිය කාඩ් මෙවයිතින් හෙවිගේම් ගාන කට්ටියට ලයිව් ස්ට්‍රීම් කරන කට්ටියට එඩ එඩිට් කරන කට්ටියට හොඳට හොදා වීඩියෝ එඩිටිං වලට එහෙම සුපිරි මේවා ගත්තොත් මෙවා සාමාන්‍යෙන් රුපියල් 85,000 වගේ ඉතන් සාමාන්‍යෙන් 1,30,000 වගේ රේන්ජකට යනවා අපි ඉස්සල්ලම ගත්තොත් RTX 3060 සාමාන්‍යෙන් ලංකා මුදරෙන් රුපියල් 86,000ක් වගේ වෙනවා ඊට පස්සේ ආයගත්තොත් 3070 ඒක සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් ලක්ෂ 1.5ක් වගේ වෙනවා ඊට සෑගත්තොත් RTX 3070 Ti කාඩ් එක සාමාන්‍යයෙන් 1.20ට වැඩි 1.20 වගේ ගානකට යනවා සාමාන්‍යෙන් මේවා ලංකාවට යස්ට් එනවා අඩුයි ගොඩක් තියෙන්නේ මිඩ් රේන්ජ් කාඩ් ඒ කියන්නේ සාමාන්‍යෙන් 1660 තාමර RTX සීරියස් එක දැන් එනවා නැත්තෙ නෑ එනවා එවුණට ගොඩක් අඩු ඉතාමෙනවා එහින්ද මේ කාඩ්ටල ගඩන් වෙන නටවලට සාපේක්ෂව ලංකාවේ පොට්ටක් වැඩිවෙන්න පුළුවන් ඒක ඉතින් ලංකාවේ දැන් අපි බලමු මොකද වා හිතන ඇතින ඇයි මෙච්චර ලංකාවේ ශ්‍රී ලංකාය වගේ මොකද මෙච්චර ප්‍රයිස් එක වැඩි වෙන්නේ වෙන රටවල්ල මෙච්චර යස් කාඩ් වැඩි නෑනි ඔවු ඇත්තටම කිව්වොත් වෙන රටවල්ල මෙච්චර යස් කාඩ් වැඩි නෑ මේටට ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් ඒකට ප්‍රධාන හේතුවක් ලංකාවේ ඉන්පෝට් කරනකොට වතින ටැක්ස් එක ඒක අනිවාරෙන් ප්‍රධානයි ඊට පස්සේ අපේ රටේ ගොඩක් ගහන්න අපේ පිසිබිල්ඩයක් ඇතුවත් අපි හදන්නේ සාමාන්‍යයෙන් 1.50 අඩුවෙන් ලක්ෂර අඩුවෙන් එහෙම ගහනකොට ගොඩක් යන්න යස් කාඩ් යස් පාට් බෝඩ් එකේ ඉදන් යන්න ගොඩක් යස් පාට් එතකොට යස් මාකට් එකට ඩිමාන්ඩ් එක වැඩි බ්‍රෑන්් නිවල්ට යස් එකට ඩිමාන්ඩ් එක වැඩි ඒ හින්දා ඒ ඩිමාන්ඩ් එකට හරියන්න ලංකාවට යස් පාට් එනවා අඩුයි එන ඒවා සේලස් ලලපු ගානත් තියාගන්නවා තියාගෙන දෙනවා ඒ වගේ හින්ද ලංකාවේ කාඩ් වල ප්‍රයිස් එක යස් කාඩ් වල ප්‍රයිස් එක වැඩි ඉස්සර තරම්ම වැඩි කියන්න බෑ මොකද දැන් හැමතැනම කම්පිට ශොප් තියෙනවා එතකොට කම්පිට ශොප් අතර තරගයක් තියෙනවා පෙගේ නමදාගන්න යාලා සාමාන්‍යෙන් අපි වුණත් කාඩ්ඩයක් කරන්න යන්නේ ගන අඩුම දැනට ඒ හින්ද යාලා තරගකාරිත්තය හින්දත් තැන් සාමාන්‍ය දුරකට කාඩ්ඩල් ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා ඒක ඇත්තටම හොඳ කාරණයක් ඉස්සරහට තව අඩුවේ කියලා හිතනවා අපි බලමු කියන්න බෑගිතින් ඒක ලංකාවේ දේශපාලන අරවයිතින් දන්න ඇත්ත ඉන්න එක අපිට කියන්න බෑ මෝඩයක් හරි අපි දැන් බලමු කොහමද යස් කැපිකාට්ටයක් කන්න ගොඩක් මොනද බලන්න ඕනේ කියලා අපි මම වාල්ට මේක කෙටියෙන් කියලා දෙන්න
වාල්ට මීට වැඩිය මේක එක්ස්පෙන්සිව් කතා කරන්න ඕන්නම් ඉන්ඩීටෙල්ස් කතා කරන්න ඕන්නම් වෙන වීඩියෝ පන් වෙනම ගන්න කොහොද යස් කැපිකාඩ චෙක් කරන්නේ මනාද කරන්න ඕන කන්න කලිමුණද බලන්න ඕන කියලා ඒම නැතුම සරලා මේ විඩියක මේ කියල දෙන්න ඉස්සල්ලම කාඩ් එක කින්ද කියලා ටෙස් කරන්න ඕන අපි වැඩද කියලා බලන්න ඕනි කාඩ් එක කාඩ් කඩක නැති උත්තරන්න ඉස්සල්ලම් බානු කාඩේ වැඩ කරනදී ඊටස්ස කාඩ් එක වැඩ කරනවනම් අපි කාඩ්ඩකට ස්ට්‍රෙස් ඇතිල බලන්න ඕන සාමාන්‍යයෙන් බෙන්ච් මාර්කයක් රන් කරලා වගේ අපිට බලහැකි සාමාන්‍යෙන් බෙන්ච් මාර්ක එක විනාඩි 10ක් 15ක් වගේ රන්න වෙන්න දෙන්න බෙන්ච් මාර්කය රන්නකොට අපිට කාටික හීට් එක බලාගන්න පුළුවන් ෆෑනල් නොයිස් ඇත්තියන අනිවාරෙන් බලන්න ඕනේ ෆෑන් කැරගෙනකොට ෆෑන් තුනත් දෙයක් තුනත් තියනවන තුනම කැරගෙන්න්න ඕන දෙගත්තිනන් දෙකම කැරගෙන්න්න ඕනේ එක ෆෑන්යක් කැරකි නතරනද බලන්න ඕනේ ඒ ගැන්නේ සමහර කාටතින ටෙම්පරේච්චකට අනුව කාඩ් වල ෆෑනිස් පින්නනේවා ඒමනම කාඩ්ඩක ෆෑන් එක හිර වෙනවාද කැරගෙත්ති මගින් අතර වෙනවාද ඒ බලන්න ඕන කැරගෙනකට සත්‍යයක් කෙනවා ඒවගේ අනිවාරෙන් බලන්න ඕනේ ඉටස් කාඩ්ඩගේ හිට්ටක ඉතින් බෙන්ච් මාර්කය මට බලාගත්ත හැකි තව අනිවාරයෙන් බලන්න ඕන ගත්තම කාට්ටකට ඔච්චකල් හොරන්ටි දෙනාද කියලා සාමාන්‍ය යස් පාට්වලට ගොඩක් තැන්ගල දෙන්න මාස 3ක් වගේ බිල්ඩයක් එකන්නවන සාමානයට වැඩි වෙනවා ඔරන්ටි අනිවාරෙන් බලන්න ඕනේ හොඳ නමත් තියෙන තැනකින් කාට්ටයක් යස් පාට්ටයක් අඩ බලන්න ඕනේ සාමාන්‍ය වාල කාට්ටයක් කන්න කලින් ශොප් දේකට තුනකටවයි කතා කරලා තුනකට අතරකට කතා කරලා ප්‍රයිස් එක අඩුම තැනින් ගණ්ඩ බලන්න ඒම කියලා චීප් තැන්වලටකින් ගණ්ඩ එපා සාමාන්‍ය ොරන්ටි ඇත්වෙන ඒම තැන් දෙක තුනකින් හලා ගන අඩුම තැනින් ගන්න කට්ටිය රෙකමන් කරන හොඳ තැනකින් ගන්න ඔයාලට මේ කාඩ් යස්කාඩ් ගන්නකොට කරන්න ඕන දේව මිටඩි ඉන්ඩීටෙල් කතා කරන්න ඕන්න මට කමෙන්ට් ඇත්තන්න යටි මංවාලට එක වෙනම විඩයක් කියන්න තවක දෙයක් ඔයාල කාඩ් බ්‍රන්ඩ කාඩ්නේ වාල මේ ගන්න යස් පාට්ටයක් ඒ හින්දා ඔයාලා හරියටම චෙක් කරල බල්ල ගන්න ඕනේ මොකද ඔයාලා අපේ කොල්ලන්ට ඉතින් ලොක්කු සල්ලි යන තිදනේ බජට් කාඩ්වලට යන්නේ යස් කාඩ්වලට යන්නේ ඒහින්දා නිකං අපරාදේ වැඩකට නැති කාඩ්ඩයකට අහුුණොත් ඔයාලගේ කාඩ් එක ඩෙඩ්ඩුනුත් අන්තිමට මාස 3ක් කොරන්ටි තියෙනකොට අහුලන්න ඊට පස්සේ යමිසි දෙයක්ුණු අපරාධ වලයි සල්ලි ඒහින්දා ගණ්ඩ කලින් හොඳට කාඩේ චෙක් කරලා ගන්න නැත්තං ඔයාලා අපරාධ වලයි සල්ලි නාත්ති කරගන්න අරයන්න මේක තමා ඇතවට මෙදස්සර ශ්‍රී ලංකාවේ යස් ග්‍රෆික් කාට්වල සිටුවේෂන් එක වීඩියෝ එක වාල්ට යස්පුල් කියලා හිතනවන හිතුනනම් ලයික් ඇත්තාන්න කමෙන්ට් ඇත්තාන්න සස්ක්‍රයිප් පාරත්දාන්න සපොට් ඇතෙන්න්න මට සබස්ක්‍රයිප් පාරක්කම දාලා එතොට තමනම වීඩියෝ දිගටම දාන්න හිතෙන්නේ වාට මොක්කර ප්‍රශ්න ඇතිව යට කමෙන්ට් බොක්ස එක ඕපන් අනිවාරෙන් කමෙන්ට් ඇත්තාන්න වීඩියක හොඳයිද නරගයිද නැත්ත කියලා කමෙන්ට් ඇත්තාන්න එනම් තැංකම විඩිය බැලුවට ඉගෙන්න්නම් හැමෝට